අද අපි සාකච්ඡා කරන්නේ එක්සත් ජනපදය, ඩෙන්මාර්කය සහ ග්‍රීන්ලන්තය සම්බන්ධ වැදගත් භූදේශපාලනික කතිකාවතක්. ඩෙන්මාර්ක අගමැතිනිය ප්‍රසිද්ධියේ එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙන් ග්‍රීන්ලන්තය කෙරෙහි තර්ජනාත්මක භාෂාවක් ලෙස විස්තර කළ දේ නවත්වන ලෙස ඉල්ලා තිබේ. මෙම ප්‍රකාශය ගෝලීය අවධානය දිනාගෙන ඇති අතර ස්වෛරීභාවය, නේටෝ සබඳතා සහ ආක්ටික් ආරක්ෂාව පිළිබඳ බරපතල ප්‍රශ්න මතු කර ඇත. සිදු වූයේ කුමක්ද? ඒ වැදගත් වන්නේ ඇයි සහ ගෝලීය භූදේශපාලනය සඳහා මෙයින් අදහස් කරන්නේ කුමක්ද යන්න අපි දැන් සොයා බලමු. ග්‍රීන්ලන්තේ කුඩා ජනගහනයක් සහිත විශාල ආක්ටික් දූපතකි. නමුත් ඒ ප්‍රධාන උපායමාර්ගික වැදගත්කමක් දරයි. එය ඩෙන්මාර්ක රාජධානිය තුළ ස්වයංපාලන භූමියකි. එනම් ඩෙන්මාර්කය එහි අභ්‍යන්තර කටයුතු බොහොමයක් කළමනාකරණය කරන අතර ඩෙන්මාර්කය ආරක්ෂක සහ විදේශ ප්‍රතිපත්තියද පාලනය කරයි. ග්‍රීන්ලන්තයේ විකිණීමට ඇති භූමියක් නොවන බව ඩෙන්මාර්ක සහ ග්‍රීන්ලන්ත නායකයින් බොහෝ වාරයක් පැහැදිලි කර ඇත. ජනාධිපති ට්‍රම්ප් ග්‍රීන්ලන්තය කෙරෙහි ඔහුගේ දිගුකාලීන උනන්දුව නැවත නැවතත් පැවසීමෙන් පසුව මේ මතභේදය ආරම්භ විය. ජාතික සහ ගෝලීය ආරක්ෂාව සඳහා එක්සත් ජනපදයට ග්‍රීන්ලන්තය අවශ්‍ය බව ඔහු ප්‍රකාශ කළේය. ට්‍රම්ප් භූමිය ඇඳා ගැනීමේ සැලසුම් විධිමත් ලෙස නිවේදනය නොකළද ඔහුගේ භාෂාවෙන් යෝජනා කළේ අනාගතයේ එක්සත් ජනපදයට දිවයින කෙරෙහි ශක්තිමත් පාලනයක් අනුගමනය කළ හැකි බවයි. ඩෙන්මාර්කයේ අගමැතිනි මේට් ෆෙඩරික්සන් මේ කෙරෙහි දැඩි ලෙස ප්‍රතිචාර දැක්වූවාය. එවැනි ප්‍රකාශ පිළිගත නොහැකි බව ඇය පැවසූ අතර සමීප මිතුරෙකුට තර්ජනය කිරීම නවත්වන ලෙස එක්සත් ජනපද ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියාය. ග්‍රීන්ලන්තය තම ජනතාවට අයත් බවත් වෙනත් රටක පීඩනයෙන් එහි තත්ත්වය වෙනස් කළ නොහැකි බවත් ඇය අවධාරණය කළාය. ග්‍රීන්ලන්තේ රජයද දැඩි ලෙස ප්‍රතිචාර දැක්වීය. ග්‍රීන්ලන්ත නායකින් ප්‍රකාශ කළේ දූපත විකිණීමට නොමැති බවත් එහි අනාගතය පිළිබඳ තීරණ ගත යුත්තේ විදේශීය බලවතුන් විසින් නොව එහි ජනතාව විසින් බවත්ය. ඔවුන් එම අදහස් විස්තර කළේ අගෞරවනීය සහ රාජතාන්ත්‍රික සබඳතාවලට හානි කරන බවයි. ඉතින් ග්‍රීන්ලන්තේ මෙතරම් වැදගත් වන්නේ ඇයි? පළමුව ආක්ටික් ප්‍රදේශයේ පිහිටීම නිසා ග්‍රීන්ලන්තයට ප්‍රධාන උපායමාර්ගික වටිනාකමක් ඇත. දේශගුණික විපර්යාස හේතුවෙන් අයිස් දියවන විට නව නැව් මාර්ග සහ ස්වාභාවික සම්පත් වෙත ප්‍රවේශය විවෘත වෙමින් පවතී. මේ එක්සත් ජනපදයේ රුසියාව සහ චීනය ඇතුළු ප්‍රධාන බලවතුන් අතර තරඟකාරීත්වය වැඩි කර ඇත. දෙවනුව එක්සත් ජනපදයට දැනටමත් ග්‍රීන්ලන්තයේ හමුදා පැවැත්මක් ඇත. පිටුෆීක් අභ්‍යවකාශ කඳවුර මිසයිල් අනතුරු ඇඟවීමේ පද්ධති සහ අභ්‍යවකාශ නිරීක්ෂණ සඳහා ප්‍රධාන කාර්යභාරයක් ඉටු කරයි. මෙම කඳවුර ඩෙන්මාර්කයේ සමග දිගුකාලීන ආරක්ෂක ගිවිසුම් යටතේ පවතින අතර එයින් අදහස් කරන්නේ එක්සත් ජනපදය දැනටමත් ග්‍රීන්ලන්තයේ උපායමාර්ගික ස්ථානයෙන් ප්‍රතිලාභ ලබන බවයි. තෙවනුව ග්‍රීන්ලන්තය දුර්ලභ khනිජ ඇතුළු ස්වාභාවික සම්පත් වලින් පොහොසත්ය. විදුලි වාහන, සුළං ටර්බයින් සහ හමුදා උපකරණ වැනි නවීන තාක්ෂණයන් සඳහා මෙම ද්‍රව්‍ය අත්‍යවශ්‍ය වේ. මෙම සම්පත් පාලනය කිරීම ප්‍රධාන භූදේශපාලනික ගැටලුවක් බවට පත්වමින් තිබේ. මෙම සාධක කිසිවක් තර්ජන හෝ ආක්‍රමණශීලී භාෂාව සාධාරණීකරණය නොකරන බව ඩෙන්මාර්කය තර්ක කරයි. නේටෝව තුළ සහයෝගිතාවය දැනටමත් ග්‍රීන්ලන්තයට සහ පුළුල් ආක්ටික් කලාපයට ආරක්ෂාව සපයන බව ඩෙන්මාර්ක නිලධාරීන් අවධාරණය කරයි. ඈඳා ගැනීම පිළිබඳ ඕනෑම යෝජනාවක් ජාත්‍යන්තර නීතියට සහ සන්දාන වටිනාකම් වලට පටහැනි බව ඔහු පවසති. ඩෙන්මාර්කය නේටෝ සමාජිකයෙකු වන අතර ග්‍රීන්ලන්තේ නේටෝවේ සාමූහික ආරක්ෂක රාමුව යටතේ ආවරණය වේ. නේටෝ සගයෙකුට එරෙහි ඕනෑම සතුරු ක්‍රියාවක් හෝ බරපතල තර්ජනයක් සන්දානයට දැඩි ලෙස හානි කළ හැකි අතර එහි සමාජිකින් අතර විශ්වාසය දුර්වල කළ හැකිය. පුළුල් මට්ටමකින් මේ තත්ත්වය ආක්ටික් කලාපයේ වර්ධනය වන ආතතීන් පිළිබඳ පිළිඹු කරයි. ගෝලීය තරඟකාරීත්වය වැඩි වන විට උපාය මාර්ගික වැදගත්කමක් ඇති කුඩා කලාප ප්‍රධාන බලවතුන්ගෙන් පීඩනයට මුහුණ දෙයි. දේශගුණික විපර්යාස, ආරක්ෂාව සහ මහා බලවතුන්ගේ එදිරිවාදිකම් ගෝලීය දේශපාලනය නැවත සකස් කරන ආකාරය පිළිබඳ සංකේතයක් බවට පත්වෙමින් තිබේ.